දැන් වැරදි කරන්න ඕනේ නෑ වැරදිකාරයෙක් වෙන්න. නරක නමක් ගන්න නරක මිනිහෙක් වෙන්න ඕනේ නෑ. අපි හොඳයි කියලා හිතන මිනිස්සු උඩින් කතා කරාට හොඳට යටියේදී තියෙන්නම වංචා. කෙනෙක්ව වටලා තමයි තව කෙනෙක් ගොඩ යන්න ඕනේ නම් ඒ ජීවිතේ වැඩක් නෑ. ඒක සාර්ථක නෑ. හැබැයි ඒක නොදන්න මිනිස්සු තව කෙනෙක්ගේ බඩට ගහලා තමයි එයාලා නැගිටින්න හදන්නේ. කිසිම වරදක් නොකරපු මිනිස්සු පරාදී වරු නඩු කන. බෞද්ධ කිව්වට බුදුදහම තේරුම් ගත්ත මිනිස්සෙක් නෑ තාම. ඒක තේරුම් ගන්න කාලයක් යනවා. එදාට තේරෙයි අපි කරේ හොඳද නරකද කියලා.